අද අපි බලමු වෙනස්ම විදියකට සීනි බට්ටු හදාගන්නේ කොහොමද කියලා. මේ වගේ ලස්සන රෝස මල් හැඩෙන්න හදාන්නේ කොහොමද කියලා අපි දැන් බලමු. ඒ සඳහා අවශ්‍ය ද්‍රව්‍ය පාන් පිටි කෝප්ප 2යි. අවශ්‍ය ප්‍රමාණයට ලුණු කලවම් කරන්න. වතුර ටික ටික දාලා මේක ඝනකම් වෙනකන් අනා ගන්න. මේ වගේ ඝනකම් ගුලියක් වෙනකම් මේක හොඳින් කලවම් කරලා අනා ගන්න ඕනේ. ඊට පස්සේ මේක ගොඩක්ම තුනී වෙනකන් තුනී කරගන්න. මෙන්න මේ ප්‍රමාණයටම තුනී වෙන්න ඕනේ. ඊට පස්සේ ඔයාලා කැමති රවුමක් අරගෙන මේ වගේ රවුම් කපා ගන්න. මේ සඳහා මල හදාගන්න රවුම් 4ක් ඕන වෙනවා. මෙන්න මේ විදිහට ඔයාලා ඒන් රවුම් 4 එක පිට එක මේ හැඩේ එන විදිහට තියාගන්න. ඊට පස්සේ උඩ ඉඳලා රෝල් කරගෙන යන්න පහළට. මේක පරිස්සමෙන් කරගන්න. දැන් පිහියක් අරගෙන හරි මැදින් වෙන් කරන්න. වෙන් කරනකොටම මේක ඉබේම රෝස මල වගේ හැදිලා එනවා. හරිම ලස්සනයි. මේ බලන්න රෝස මල් දෙකක් හදා ගන්න පුළුවන්. මම මේ ඔක්කොම හදලා ඉවරයි. ඒ අතරේ ඔයාලා තෙල් තාච්චියක් ලිපේ තියලා තෙල් ටික හොඳටම රත් වුණාට පස්සේ මේවා ටික ටික දාගෙන බෙද ගන්න. මේ වගේ පාටට ආවට පස්සේ අයින් කරගන්න. ඒ අතරේ වාජනයක් ලිපේ තියලා ඒකට සීනි දාගන්න. සීනි කෝප්පයයි වතුර කෝප්ප භාගයයි. බුබුලු දාගෙන එනකොට හදාගත්තු මල් ටික ඒකට දාගන්න. සීනි දියර ටික සම්පූර්ණයෙන්ම හිඳුනට පස්සේ මේ වගේ වුණාට පස්සේ ලිපෙන් අයින් කරගන්න. මේක හරිම රසයි, හරිම ලස්සනයි. ඔයාලත් හදලා බලන්න. මාව සබ්ස්ක්‍රයිබ් කරන්න.